පොල් ගෙනාවා. ඒත් එක්ක මෙන්න මේ වලන්තික ගෙනාවා. එතකොට වලන්ති යන මෙන්න මේ ලණු වලින් හදපු වලලු ගෙනාවා. එළවලු නම් ගොඩක් ගත්තේ නැහැ. ටික ටික ගත්තේ මමයි බබයි විතරක් නිසා. නිතරම ගන්නත් පුළුවන් නිසා මම ලොකුවට ගෙනාවේ නැහැ. මේ තියෙන ගෙනාපු අනිත් බඩු ටික තැන් තැන් වල තියෙන. ඉතින් ඒවා දැන් පිළිවෙලකට හදාගන්න තමයි තියෙන්නේ. සීනි ටික දාගත්තා බෝතලෙට. ඒත් එක්කම ලුණු ඒ දේවල් ටිකත් මම වෙන වෙනම දැන් දාලා තියෙන්නේ. හැඳිත් මේ විදියට දාගත්තා. මම ඉතින් ලොකුවට බඩු ගෙනල්ලා තියාගන්න නැහැ. මේ මට විතරම ගන්න පුළුවන් නිසා. තේ කොළ එකත් මේ විදියට දාගන්නවා. සාමාන්‍යයෙන් මම තේ කොළ සීනි වගේ දේවල් ගොඩාක් පාවිච්චියට ගන්නෙත් නැහැ. ඉතින් හැබැයි ගෙනත් තියාගෙන ඉන්නවා. පරිප්පු නම් ඉතින් නිතරම කන නිසා ටිකක් වැඩිපුර ගෙනාවා. හැමෝම ආතෑනේ පරිප්පු කන්න. ඉතින් බිස්කට් වර්ගත් මේ විදියට මේ බකට් එකට දාලා අහුරලා තියාගන්නවා. බබා එන නිසා යාට නිතරම බිස්කට් වර්ග තියෙන්න ඕන. ඉතින් ඒ නිසා මේ ටිකත් එහෙම තියාගත්තා. තවත් මේ විදියට පොඩි පොඩි සෝයා මීට් වර්ග, නූඩල්ස් ඒ වගේ දේවල් පොඩි පැක්ස් තියෙන ඒවා මේ බකට් එකට දාලා මම වෙනම අහුරලා තියාගන්නවා. ඒවා නිතරම පාවිච්චියට ගන්නේ නැති නිසා. මේකත් ඒ විදියට කළා. ඉතින් මේ තියෙන 3-5 වර්ග මිරිස් කුඩු ඒ දේවල් ටික බෝතල් වලට දාගන්න විදිය. ඒ ටිකත් ඉතින් පැක් කරා මේ විදියට. මම මිරිස් කුඩු 3-5 කුඩු වර්ග ගොඩාක් බෝතල් වලට දාලා එහෙම එළියේ තියාගන්න නැහැ. මම අවශ්‍ය ටික විතරක් සාමාන්‍ය ප්‍රමාණයක් අරගෙන අනිත් දේවල් ටික වෙනම පැක් කරලා ෆ්‍රිජ් එකෙන් දාලා තියෙනවා. මොකද සමහර වෙලාවට අපි නිතරම ගොඩක් පාවිච්චි කරන්නේ නැති 3-5 වර්ග එහෙම කැදලි බැඳෙනවා. එහෙම නැත්නම් පූස් කනවා. ඒ වගේ දේවල් වෙනවනේ. ඉතින් ඒක නිසා මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණ මම තියාගන්නවා. 3-5 වර්ග ගම්මිරිස්, කෑලි මිරිස් ඒ වගේ දේවල්. ඒක හොඳයි. ඉතින් එතකොට අපිට අලුත් පිට කන්න පුළුවන් නේ මේ දේවල්. මම හරි ආසයි මේ විදිහට ඉතින් පිළිවෙලකට මේ දේවල් තියාගන්න. ඒත් එක්කම මේ මොනවාද? හරි. ආල ලුණු, සුදු ලුණු ඒ වගේ දේවලුත් මේ විදිහට කෝඩියෙන් තියාගත්තා. ඉතින් මෙන්න මේ විදිහට කුළු බඩු වර්ග දාන්න මට තිබ්බේ නැහැ පොඩි පොඩි බෝතල්. මම ඒවා මේ වගේ එක කප් එකකට දාලා වහලා තිබ්බා. ඒවටත් බෝතල් ගෙනල්ලා දාගන්න ඕනි. හාල් ටිකත් මේ විදිහට බකට්ස් වලට දාගත්තා. මේ හාල් උරේ නූල කඩා ගන්න බැරි වුණා මට. ඉතින් මම ඒක කැපුවා. එහෙම තමයි ඉතින් ඒක කළේ. තව හාල් එකක් ගෙනාවා. ඒකත් මේ විදිහට බකට් එකට දාගන්නවා. හාල් වර්ග වගේ දේවල් ඉතින් මෙහෙම බකට් එකකට දාලා තියාගන්න එක හරි ලේසි. බෑග්ස් වල තියනවට වැඩිය මම හිතන්නේ. එතකොට අපිට ලේසියෙන් ගන්නත් පුළුවන්. ඒවා නරක වෙන්නෙත් නෑ. මෙන්න මේ විදිහට තමයි ඉතින් 3-5 වර්ගයේ පොඩි පොඩි බෝතල් ටික අන්තිමට තියෙන්නේ. දැන් ඉතින් යන්න තමයි හදන්නේ. ඉතින් එන්නම්.